හලෝ අද මම ඔයාලට කියලා දෙන්නන්නේ මම කොහොමද මේ මගේ sign up page එකට data add කරලා ඒ data ටික database එකේ store කරගන්න කියලා කොහොමද process එක වෙන්නේ කියලා මම අද ඔයාලට පෙන්නන්නම් මම code කරපු විදිය. ඉතින් ඔක්කොටම කලින් මම පෙන්නන්නම් මේකට data add කරලා කොහොමද මෙතන වැඩ ටික වෙන්නේ කියලා. ඉතින් මම first name එකට John කියලා දාගන්නම්. last name එකටත් මම මොකක් දාගන්නම්. අපි දැන් නිකමට create account දීලා බලමු. එතකොට ඔයාලට පේනවා please fill in all required fields කියලා. ඒ වගේ error message එකක් එන විදිහට මේක හදලා තියෙන්නේ. ඊට පස්සේ මම email එකක් දාගන්නවා. මේ විදිහට email එකක් දාලා මම password එක දාගන්නවා. මම password එක දාගත්තේ 1 2 3 4 5 6 කියලා. ඉතින් මේක නම් මෙන්න මේ විදිහට password එක දාගෙන create account දෙනවා. එතකොට මට එනවා password must be at least 8 character long කියලා. ඉතින් මම ඒක 8කට දාගන්නම්. ඒකලා ඒක 8කට දාගෙන මේක මේ විදිහට තියාගෙන create account දෙන්නම්. එතකොට මට එනවා password do not match කියලා. ඉතින් මම මේ විදිහට 8 දාගෙන create account දෙන්නම්. එතකොට මට ඒක එනවා මම හදපු විදිහට please select an account type කියලා. ඉතින් ඔයාලට මෙතන අනිවාර්යෙන් account type එක select කරන්න වෙනවා. ඒක මම මේ විදිහට හදලා තියෙනවා. එතකොට ඒකේ මම අක්කර account type එකක් දාලා ආයි create account දුන්නොත් ආය error message එකක් එනවා terms and conditions වලට agree වෙන්න ටික් එක දාන්න කියලා. ඉතින් ඔය ඔක්කොම කරාට පස්සේ ඔයාලට create account දෙන්න පුළුවන්. create account දුන්නාට පස්සේ අපි ගිහින් බලමු අපේ database එකේ මේවා store වෙලා තියෙනවද කියලා. මම මේක refresh කරගන්නවා. ඔව් එතකොට ඔයාලට පේනවා මෙන්න අපි දාපු නම John, last name John. එතකොට email එක ඇවිල්ලා තියෙනවා. password එක hash එකක් විදිහට එන්නේ. ඒක නිසා අපිට මේ password එක පෙන්නන්නේ. එතකොට create a tag කියලා අපිට ඒ දිනේ time එකේ ඔක්කොම පෙන්නනවා මේ user කියන table එකේ අපි හදාගත්ත database එක. ඔන්න ඔය විදිහට තමයි process එක වෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක මම code කරගත්තේ කියලා. හරි ඔයාලට පේනවා ඉතින් මම මේකේ function එකක් හදාගෙන තියෙනවා create account කියලා. ඉතින් මම මේකේ අපි මේ පැත්ත දාගත්තේ IDs අල්ලගෙන IDs අල්ලලා මේ විදිහට variable එකකට assign කරලා තියෙනවා. first name කියන එක first name, sign up last name කියන එක last name, to sign up email කියන එක email විදිහට ඒ විදිහට මේ හැම එකක්ම මම ඒ variables වලට assign කරලා තියෙනවා. එතකොට ඔයාලට මේ මෙතන පේන අර ඉස්සෙල්ලා මම errors දාලා තිබ්බා first name, last name, email, password, confirm password. ඒ ඔක්කොම ඔයා fill කරලා නැත්නම් අපි මෙන්න මේ විදිහට දාලා දෙනවා please fill in all required fields කියලා ඔයාලට දාන්න කියලා. ඉතින් ඒක තමයි මේ විදිහට code කරලා දෙන්න. අතට else if එකක් දාලා password length එක කියන්නේ password එක 8 characters long නැත්නම් මෙන්න මේ විදිහට password must be at least 8 character long කියලා ඒ error message එකෙන් කියලා දාලා තියෙනවා. එතකොට අපි මෙතන දාලා තියෙනවා password එක අර මම පෙන්නුවා වගේ match උන් නැත්නම් ඒ password එක ඒ password එක match වෙන code එක මම මෙන්න මෙතන මෙහෙම දාලා තියෙනවා. confirm password එක ඊට පස්සේ else if එකක් දාලා මම තව check කරගෙන තියෙනවා account type එක ඔයාලට seller or buyer ඒ දෙක check කරගෙන තියෙනවා. මම ඒ දෙකෙන් මොකක් කර select කරලා තියෙනවද කියලා. ඒ දෙකෙන් අක්කවත් select කරලා නැත්නම් මෙතන error message දෙනවා please select an account type කියලා. ඉතින් ඔය විදිහටම terms and conditions එකත් මම ටික් එක දාගන්න ඕනි කියලා මේ error message එක හැදුවේ මෙන්න මෙහෙමයි. මෙන්න මේ විදිහට please agree to terms and conditions කියලා error message එක අර විදිහට pop up වෙනවා ඉස්සෙල්ලා පෙන්නපු විදිහට. ඒ ඔක්කොම කියන්නේ මේ ඔක්කොම success කියන්නේ මේ ටික එකක්වත් උන් නැත්නම් මේ errors ටික errors එකක් දාලා මේ විදිහට මම දාලා තියෙනවා අර message ටික pop up වෙන්නේ නැති විදිහට. ඒතකොට ඒක ඇතුලේ තියෙන්නේ ඒ විදිහට. ඒතකොට මම මෙන්න මේක හදාගෙන තියෙන්නේ
අපි අර ඔක්කොම ඩීටේල්ස් ටික ෆිල් කරලා ඉවර වුණාම account creator successfully කියලා වැටෙන විදිහට ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මේ ටෙක්ස්ට් රෙඩ් එක දාලා තියෙන්නේ ඒක සක්සස් වුණ නැත්නම් අපිට ඒ පොප් එක රෙඩ් වලින් පොප් වෙන විදිහට අනේ error message එකක් වගේ account එක හරියට හදුවා නම් account creator successfully කියලා මේ විදිහට green වලින් අපිට පොප් එකක් වෙනවා ඉස්සෙල්ලා පෙන්නපු විදිහට මම ඊට පස්සේ මම මෙතන process.php ෆයිල් එක මෙන්න මේ විදිහට ලින්ක් කරගෙන තියෙනවා. මම දැන් ඒ ෆයිල් එකට ගිහිල්ලා ඔයාලට පෙන්නනවා. හරි මේ PHP ෆයිල් එක ගත්තොත් ඔයාලා මෙතන වෙනවා අපි උඩින්ම අපේ database එක කනෙක්ට් කරගෙන තියෙනවා මේකට. ඉතින් මේ විදිහට අපි $sign_post method එකෙන් මෙන්න මේ හැමදේම අල්ලගෙන තියෙනවා. first name last name email password confirm password account type terms condition ඒ ටික. ඊට පස්සේ අපි ඒවා name l name වලට sign කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතන මේ විදිහට first name එක sign කරගත්තාට පස්සේ අපිට මේ f name කියන එක මෙතන ගන්න පුළුවන්. ඊට පස්සේ අපි if first එකක් දාගෙන මෙතන හදාගෙන තියෙනවා. if name first name එක empty නම් echo කරන්න ඕන please enter your first name කියන එක. ඊට පස්සේ else if එකක් දාලා last name එක empty නම් please enter your last name ඒ විදිහට අපි දාගෙන තියෙනවා. එතකොට email එක empty නම් please enter your email ඒ විදිහට තමයි අපි දාගෙන තියන්නේ. එතකොට මෙන්න මේක ඊමේල් එක අපි 150ට වඩා characters 150ට වඩා ලොකු වෙනවා. එතකොට අපිට අපි echo එකක් දාලා තියෙනවා email must be less than 150 characters කියලා. ඉතින් ඔය විදිහට තමයි ඕක යන්නේ. ඊට පස්සේ මෙතන password එක අපි දාලා නැත්නම් echo එකකින් අපි දාලා තියෙනවා please enter your password කියන එක. එතකොට password add කරන්න ඕනි. එතකොට confirm password කියන එකේ password එක match වුනේ නැත්නම් මෙතන password do not match කියන එක අපි දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන අපි දාගෙන තියෙන්නේ ඒ කියන්නේ password එක characters 8කට වඩා ලොකු වෙන්න ඕනි, characters 20කට වඩා පොඩි වෙන්න ඕනි. අන්න ඒක තමයි මේ දාලා තියෙන්නේ. එතකොට password must be between 8 and 20 characters කියලා අපිට ඒක ඒ විදිහට එනවා. ඊට පස්සේ account type එක else if එකක් දාලා account type එක select කරලා නැත්නම් please select an account type කියලා අපිට ඒක දාන්න පුළුවන්. එතකොට මෙතන password එක අර hash විදිහට password hash කරලා දින අපි අර කාටවත් password එක පේන්න නැති වෙන්න password hash කරලා තමයි අර database එක වල දකින්න නැති password hash විදිහට ගිහිල්ලා තියෙන දේ කොහොමද එකක්. අන්න ඒක තමයි password hash එක කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන අපේ database එකේ දේවල් දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙන්න මෙතන අපේ database එකේ query ලියාගෙන තියෙනවා. මෙන්න මේ විදිහට මේ විදිහට අපි query එකක් ලියාගෙන තියෙනවා. ඊට පස්සේ email එක මෙතන account type එක බලන්න තමයි අපි මේ query එක දාලා තියෙන්නේ database එකේ. එතකොට check email ඒ කියන්නේ email එක already exist නම් මෙන්න මේ query අපි දාලා තියෙනවා. database search එකක් ගහලා මේ query තියෙනවා නම් මෙන්න මේ විදිහට email is already registered කියලා echo එකක් වෙන්න කියලා අපි දාලා තියෙනවා. ඊට පස්සේ අපිට මේවා කියන්නේ මේ දුන්න condition එකක්වත් success වුනේ නැත්නම් account එක create කරගන්න බැරි වුණොත් අපි අන්තිමට echo එකක් දාලා තියෙනවා failed to create account please try again කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි create account process එක create account process.php එක අපි හදලා තියෙන්නේ. ඊට පස්සේ අපි connection එකට ඉතින් අපි connection file එක database එක connect කරගෙන තියෙන එක මේක තියෙනවා. එතකොට ඔයාලට මෙන්න මෙතන පේනවා ඇති අපි database එක connect කරගෙන තියෙනවා. එතකොට තමයි අපි database එකට මේ අපි දාන details ඔක්කොම යන්නේ. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මම කොහොමද database එක හදාගත්තේ කියලා SQL workbench එකකින්. ඉතින් මේ තියෙන්නේ tables ටික අපි දාපු මෙතන user table එක තියෙනවා. ඊට පස්සේ account type කියන එක තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි වෙනම user ID එකයි account type කියන එකේ ID එකයි ඇවිල්ලා මෙන්න මේ විදිහට වෙනම foreign key එකක් හදලා තියෙනවා. වෙනම table එකක් user has account type කියලා. ඉතින් මෙන්න මේ
මෙන්න මේක තමා අපි ෆෝඩ් ඉංජිනීර් කරලා මේ ADSK වලින් ගත්තේ ස්ක්‍රීන්ෂොට් DB කියලා. ඒක මේ විදිහට අරගෙන මේක ස්ටෝර් කරගන්නවා අපි මෙන්න මේ sign up page එකෙන් add කරන details ටික. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මේ විදිහට මේක details add කරාම කොහොමද මේකේ error messages කොහොමද ඉන්නේ details එක add කරලා නැත්නම් validation ටික ඒ ටික කොහොමද එන්නේ කියලා මම ඔයාලට පෙන්නනවා. ඊට පස්සේ මේක database එකේ save වෙනවා. ඔය detail එක add කරාම ඉතින් මේ තියෙන්නේ ඒ save වුණ detail ඊට පස්සේ ඕනනම් අපි මේක already account එකක් තියෙනවා කියලා බලන්න ඕනයි. කියන්නේ මේ details ටිකම අපි දීලා බලන්න ඕනේ. අපි දීලා බලමු. මෙන්න මේ විදිහට ඒ details ටික පුරවගෙන අපි create account වුණොත් email is already registered කියලා අපිට වැටෙනවා. මොකද අපි කලින් මෙන්න මෙතන ඒ email එක දාගත්ත නිසා.